බලපිටිය මොහොට්ටිවත්ත ගම්මානයේදී අසනේරිය වැන්දිස් මාතා හා සීනිකප කවිදුර මල්දෝද සිල්වා මැතිනියදා 1823 පෙබරවාරි 9 වන දින උපන් පිළිමි දරුවාහට නම් තබන ලද්දේ මිගෙල් මැන්දිස් නමැනි. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ පිළිකල නම වන්නේ මිගෙල් මැන්දිස්ය. මිගෙල් මැන්දිස් කුඩා කල අධ්‍යාපනය හදාරන ලද්දේ බලපිටිය සුබද්දාරාමයේ විසූ බලපිටිය නිමරතන හිමියන්ගෙනි. වයස අවුරුදු 12 දී පැවිදි දිවියට එළඹෙන මිගෙල් මැන්දිස් පැවිදි නම වුණේ මිගෙට්ටුවත්තේ ගුණානන්දය. ඉතා හොඳින් සංස්කෘත, පාලි හා සිංහල භාෂාවන් හදාරනු ලැබූ අතර කුඩා කල සිටම කතිකත්තේ හිමියන්ගෙන් මිදා දක්වනු ලැබීය. තම පියාණන්ගේ මරණයෙන් පසු සිය මව රැක බලා ගැනීම සඳහා පුරදි වන උන්වහන්සේ එම කාලයේදී ක්‍රිස්තියානි කතෝලික පූජකවරයෙක්ගෙන් ක්‍රිස්තියානි ධර්මයත් ඉංග්‍රීසි භාෂාවත් මැනවින් උගත්වේ. තම මෑණියන්ගේ වියෝවෙන් ටික කලකට පසු දොඩත්දුවේ ගලබඩි විහාරයේ පැවති ත්‍රිපිටකය ගණ්ඨාරූඪ කිරීමේ මහා පින්කමෙන් පසු යලිත් වරක් පැවිදිවීමට එළඹෙන ලදී. 1844 දී දඹුල්ලේ වාලුකාරාමයේ වැඩ සිටි බෝපාකුඩ ඥානලංක සිරිසුමන මාහිමියන් විසින් උපසම්පදාව ලබා ගන්නා ලදී. සිංහල බෞද්ධයන්ගේ පාරිශුද්ධ වස්තුවක් වූ බෝගස වංසන්ධි වලින් කපා ඉවත් කිරීමට මේ කාලයේ සිටි පාලකයන් නියම කරන ලදී. කිසිවෙක් ඊට විරුද්ධ නොවූ අතර මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් 1849 දී කොළඹ කොට්ටම්බ ගස් වීදියේ ඊට විරුද්ධව චතුර දේශනයක් කරනු ලැබූ අතර එමගින් සිංහල බෞද්ධයන්ගේ හඬ අවදි කිරීමට උන්වහන්සේට හැකි විය. ඒ වගේම කැපූ බෝගස් වෙනුවට නැවත අලුත් බෝගස් සිටුවීමේ ව්‍යාපාරයක්ද උන්වහන්සේ විසින් ආරම්භ කරන ලදී. පීටර් ඩයස් බණ්ඩාරනායක මුදලිවරයාගේ වලව්වේදී බෝධිරාජ බෞද්ධ සංගමය ආරම්භ කිරීමද උන්වහන්සේ මෙම කාලයේදීම සිදු කරන ලදී. එකල සිට මිෂනාරිවරුන් විසින් බෞද්ධ ආගම විනාශ කිරීම සඳහා ගෙන ගිය ව්‍යාපාරයට විරුද්ධව කටයුතු කරමින් බෞද්ධ ජනයා දැනුවත් කිරීමත් බෞද්ධ ජනයා අවදි කොට ඊට විරුද්ධව පෙළගස්වාලීමේ දේශනමාලා උන්වහන්සේ විසින් කරනු ලැබීය. මේ ආකාරයට මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් මිෂනාරිවරුන් සමග ප්‍රසිද්ධ විවාදවලට පවා එළඹුණි. උන්වහන්සේගේ ජීවන කාලයේ අන්තර්ජාතිකව පවා ප්‍රසිද්ධියට පත් වූ විවාද 5ක් දකින්නට පුළුවන්. උදම්පිටවාදී, බද්දේගමවාදී, ගම්පලවාදී, පාන්දුරාවාදී හා උරුගුණවත්තේ වාදී එම වාදයන් ලෙස දැක්විය හැක. මෙමගින් පාන්දුරාවාදී එමත් ප්‍රසිද්ධියක් ලැබූ වාදයයි. එම විවාදය මෙරට පමණක් නොව විදේශ රටවල පවා ප්‍රසිද්ධියට පත් වුණේ. ඒ 1873 අගෝස්තු 26 සහ 28 යන දිනයන්හිදී පාන්දුරේදී මේ විවාදය පවත්වන ලදී. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් හා ඩේවිඩ් ඩි සිල්වා නම් පාදිලිවරයෙක් සමග මේ විවාදය සිදු වුණේ. ඩේවිඩ් ඩි සිල්වා පාදිලිවරයා විසින් ගෙනෙනු ලැබූ සීලු කරුණු චතුර ලෙස වාක්මාලා හසුරුවෙන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් නිෂ්ප්‍රභා කර ජය ගන්නා ලදී. මෙම වාදයේ ශ්‍රී ලංකාවේදී පමණක් නොව ජාත්‍යන්තරවද ඉතා ප්‍රසිද්ධියට පත්වන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස හෙන්රි ස්ටී ලෝල්කට්තුමා ලංකාවට පැමිණි අතර ඔහු පසුව බුදුදහම වැළඳ ගන්නා ලදී. පසුව ඕල්කට්තුමා මෙරට බෞද්ධ පාසල් පිහිටුවාලීමට මූලික වී කටයුතු කළ අතර එතුමා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් නමින් පාසලක් ස්ථාපනය කරන ලදී. නමුත් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ බලවත් විරෝධය මත එම පාසල ආනන්ද විද්‍යාලය ලෙස නම නැවත සකස් කරන ලදී. වර්තමානයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ එම විද්‍යාලය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ අවසාන ශාසනික මෙහෙවර ලෙස අබේගිරි යුද්ධය හැඳින්විය හැක. අබේගිරි විහාරයේ නිදන් කොට ඇතැයි සැලකෙන ත්‍රිපිටක ග්‍රන්ථ ගැනීම සඳහා ඉංග්‍රීසින් විසින් අබේගිරිය විහාරයේ කැණීමට සැරසෙන විට ඊට විරුද්ධව ක්‍රියා කරමින් අබේගිරි චෛත්‍යාගාර සමිතියක් පිහිටුවා උද්ඝෝෂණය කිරීම නිසා ඉංග්‍රීසීන්ට පසුබැසීමට සිදු වූ අතර පසුව එය ව්‍යාප්ත කරලීමට කටයුතු කරන ලදී. උන්වහන්සේ සමග උරෙන්වර ගැටේ වාද විවාද සඳහා පැමිණි පැවිදි උතුමන් ලෙස ඉක්කඩුවේ සුමංගල හිමියන්, පානදුරේ ශ්‍රී ගුණරතන හිමියන්, වස්කඩුවේ ශ්‍රී සුගත හිමියන් නායක හිමිවරුන් මුල් තැන ගනු ලබනවා. ශ්‍රී ලංකාවට හා බුදුදහමේ උන්නතියට මහඟු මෙහෙවරක් ඉටු කරමින් සිංහල බෞද්ධ ජනතාව අවදි කරවීම හා විනාශ වෙමින් පැවති පිරිවෙන් අධ්‍යාපනයේ නව ජීවයක් ලබා දීම මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් සිදු කරනු ලැබූ කර්තව්‍යයන් අතරට එක් කළ හැකිය. දැයේ පහළ වූ අමරණීය බුද්ධ පුත්‍රයාණන් වහන්සේ 1899 සැප්තැම්බර් 21 වන දින අපවත් වී වදාළසේක. තවත් මෙවැනිම අධ්‍යාපනික වීඩියෝක් නැරඹීම සඳහා මෙම channel එක subscribe කරන්න. තවද ඔබගේ අදහස් කමෙන්ට් කරන්න. මෙම වීඩියෝ නැරඹුව ඔබ සැමට ස්තුතියි.